ඔයාලත් හැමෝම අයිබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකත් එක්ක. අපි මේ playlist එකේදී කතා කරන්නේ Java A to Z program series එක. මේක ඔයාලට Java ගැන knowledge එක නැත්තම් Java ගැන තින්නේ අඩු knowledge එක නම් ඔයාලට මේ Java series එක බැරිම. ඔයාලට ඔයාගේ knowledge එක වැඩි දියුණු කරගන්න පුළුවන්. අපි මේක full theory course එකක් වගේම practical sides එකත් එක්ක කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ course series එකට. අපේ course series එකේ course outline එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි theory parts ටික කොහොමද කරන්නේ කියලා. මොනිය අපි introductions වලින් පටන් ගන්නවා. control statements, methods, arrays, class and objects වල ගිහලා four pillars. මොකද Java කියන්නේ object oriented programming language එක. object oriented programming language එක කියන්නේ ඒක depend වෙනවා four pillars උඩ. ඒ කියන්නේ encapsulations, inheritance, polymorphisms, abstractions කියන four pillars මත තමයි Java කියන programming language එක run වෙන්නේ. and හේතුව Java කියන්නේ object oriented programming language. ඊට file based and stream exception handling කියන theory course එක අපි depend වෙන්නේ මෙන්න මේ step by steps වල තමයි. එහෙනම් අපි මුලින්ම introductions වලින් course එක start කරමු. Introductions to class and objects. ඕන Java programming language එකක් වගේම ඕන programming language එකක් පටන් ගනිද්දී අපි මුලින්ම මේක evolution එක ගැන කතා කරලා ඉන්නවා. දැන් Java evolution එක ගත්තාම Java මුලින්ම invented උනේ James Gosling 1991-95 කාලෙදී. අපි මුලින්ම Java කියන language එක හැදින්නේ Java කියලා නෙමෙයි. ඒක හැදින්නේ Awk කියලා. මේ language එක independent උනේ Sun Microsystems කියන ආයතනයේ. ඒක තමයි Java වල evolution එකේ තියෙන basic ටික. මේක අපි normally foundation එකක් විදිහට දැනගත්තාම හොඳටම ඇති. Java එකක් run වෙන්න ඕනෑම computer එක, PC එක, laptop එක anything අපිට තියෙන්න ඕන Java runtime environment එකක් වගේම JDK එක. මේ JDK වලින් මුල්ම JDK release වෙන්නේ 1996 ජනවාරි 23. අපි වර්තමානයේ ගොඩක් පාවිච්චි කරන IntelliJ plus NetBeans ඉස්සර laptops වල Java run කරගන්න මේ JDK use කරනවා. එතකොට Java වල තියෙන features මොනවද? අනිත් languages එක ගත්තම Java වල විශේෂ features තියෙනවා. ඒ තමයි simple. ඒකට හේතුව Java ඉගෙන ගන්න ලේසි අනිත් language වලට සාපේක්ෂව. ඒක ඔයාලට අපි මේ course series එකත් එක්ක කරන් යද්දී තේරෙයි කොහොමද Java ඔයාලට අල්ලගන්න පුළුවන්. කියන අපි මේක A to Z කරනවා. A to Z කරනවා කියන්නේ හරියටම basic එකේ ඉඳලා පටන් ගන්න advanced level එක දක්වා කරනවා projects එක. අපි projects උපරිම 5ක් වගේ ප්‍රමාණයකට යන බලාපොරොත්තු වෙනවා. කරලා බලමු. ඊට පස්සේ Java කියන අනිවාර්යයෙන් object oriented programming language. අනිත් programming language ගත්තම C කියන්නේ object oriented නෙවෙයි. C කියන්නේ structured programming language. මේ object oriented programming language එක මම මුලින් කතා කරා වගේ ඒකට හේතුව ඒක four pillars කියන encapsulations, abstractions, inheritance සහ polymorphism වලට depend වෙනවා. ඒක CQ එක හොදයි Java වල. ඊට පස්සේ robust distributed තියෙනවා, high performance එක Java වල CQ එක හොඳයි අනිත් languages වලට සාපේක්ෂව performance එක high performance එකක් තියෙනවා. ඒ කියන්නේ runtime environment එකත් එක්ක ගත්තහම compilers වල තියෙන high performance එක නිසා Java කියන language එක performance අදිනුත් ඉදිරියෙන් එනවා. ඊට පස්සේ ඇයි අපි language එක භාවිතා කරන්නේ? අන්න ඒකට හොඳම උදාහරණ තමයි පරණ language වලට වඩා මෙන්න මේ අලුත් language Java වගේ language එක දින maintainability එක. ඊපස්සේ trustworthy කියන්නේ අපිට විශ්වාස කරලා code එක හරියට ගහන්න ඕන. reusability එකක් තියෙනවා. portability, security. මේ වගේ දේවල් අපි දැනගන්න ඕන ඕනෑම language එකක. මේක basic විදිහට දැනගත්තාම හොඳට වැඩි. කියන්නේ ලොකුවටම නෙවෙයි තම කරේ. ඇයි අපි address එක software should address කියලා ඇහුවොත් කියන්න පුළුවන් වෙන්න ඕනේ maintainability එක, reusability එක, security ඒ වගේ දේවල් ඉඳ තමයි මේ language එකක් use වෙන්නේ කියලා. ඊට පස්සේ ඔන්න එනවා අපි Java කියන language object oriented programming language එක කියලා කිව්වා. ඒක මුලින්ම පටන් ගන්න class එකයි object එකයි. What is class? class එකක් කියන්නේ දැන් මෙතන හඳුන්වලා තියෙන්නේ a class is a category or group of things that have a similar attribute, common behavior. ඒ කියන්නේ
ක්ලාස් එකක් කියන හරියට නිකන් බ්ලූප්‍රින්ට් එකක් වගේ. අපි ගයක් හදන ප්ලෑන් එකක්. අන්නේ ප්ලෑන් එක ඇවිල්ලා ක්ලාස් එක. ඒ ක්ලාස් එකේ ප්ලෑන් එකට ගේ හදලා ඉවරෙද්දී අපි ගෙදරට බලන්ට දානවා හලවල් සෙට් කරන ඒ ඔක්කොම සෙට් කරලා ඉවරනේ. ඒවා තමයි ඔබ්ජෙක්ට්ස් කියන්නේ. ඒ ඔබ්ජෙක්ට්ස් ඔක්කොම සෙට් කරලා ඉවරනවා තමයි ගේ හදලා ඉවරනේ. දැන් ක්ලාස් එකේ උදාහරණයක් ගත්තාම වාහන සේල් එක අපිට කාර් ගන්න පුළුවන්. කාර් වල කොටස් තියෙනවා BMW, Mercedes, Toyota, Nissan ඒ වගේ කොටස් ගොඩ. ඒ කියන්නේ එක ක්ලාස් එකක් ඇතුලේ අපිට ඔබ්ජෙක්ට්ස් ගොඩක් හදන්න පුළුවන්. තේරුණා? දැන් මෙතන objects are real world entities with its states and behaviors. අන්න ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ක්ලාස් එකයි ඇතුලේ objects ඕන තරමක් හදන්න පුළුවන්. ක්ලාස් එකක් හරියට නිකන් බ්ලූප්‍රින්ට් එකක් වගේ. බ්ලූප්‍රින්ට් එකක් කියන්නේ plan. ගියක් හදන එක plan එක ගන්නවා. අන්නේ plan එක වගේ දෙයක් තමයි ක්ලාස් එක කියන්නේ. දැන් class and objects කියන දෙක මෙතන difference එක හඳුන්වලා තියෙන්නේ. A class contains all the information related to a particular category of objects that have similar attributes and common behaviors. Object එක කියන්නේ create using the class blueprint of that object type. දැන් මේක කෙටියෙන් හඳුනාගත්තොත් class එකක් අපිට ගන්න පුළුවන් වාහන සේල් එක කාර් ගන්නවා. අනේ කාර් කියන එක class එක. ඒ class එක ඇතුලේ අපිට කාර් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කාර් වර්ග දින BMW, Benz ඒවා. නැත්නම් අපිට කාර් කියන class එක ආයි ගන්න පුළුවන් objects වලින් රතු කාර්, නිල් කාර්, කොළ කාර්. දැන් වාහන සෙල් එකෙන් අපි වෑන් ගත්තා. වෑන් මොනවද තියෙන්නේ? KDH, iRoof ඒ වගේ තව ඒවා ගන්න පුළුවන්. දැන් වාහන විතරක්ම නෙවෙයි. අපිට තව අධ්‍යාපන ආයතන ගත්තා, ක්ලාස් එකක් විදිහට ඉස්කෝලේ ගත්තාම ඉස්කෝලේ ඇතුලේ ඔබ්ජෙක්ට්ස් ගන්න පුළුවන්. පළවෙනි ශ්‍රේණිය, දෙවෙනි ශ්‍රේණිය, තුන්වෙනි ශ්‍රේණිය ඒ වගේ ඔබ්ජෙක්ට්ස් ඕන තරමක් ගන්න පුළුවන්. ඒක අන්ලිමිටඩ්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ පොඩි හරි අවබෝධයක් ගන්න ඇති කියලා ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑම් වලදී මුල්ම කන්සෙප්ට් එක විදිහට ක්ලාස් සහ ඔබ්ජෙක්ට්ස් ගැන ඒක මොකක් හරි තේරෙන දෙයක් තියෙනවා අපි පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපි ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගෙන් එන්න.